Bargo Ode Simulator, Navamana Navojavaya Samadi, Lanke Venudu, Vinci University, Bajaj Brand Zero Brother, Adupa Wagai, Deda Nikita Washi, Markumata, Hathaway Dinner, David Samo Gabari, Jodan Kadari, City. Studi Avatanga Savagolo, David Samo Gabari. මෙපොතේදී ඒ පිරිස සමෝනාපාරේ ඒ මාතෘකාව නවෝ බජාජ් වැනි පිළිවෙලකට පරීක්ෂා කරන්න සිටිනවා. रोहन दिशानायक කළමනාකාර අධ්‍යක්ෂක ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි සහ මෝටර් කම්පැනි ලංකා අද දිනේදී අපි මෙම ස්ථානයේදී බජාජ් RE ත්‍රිරෝද රථය නව මුහුණුවරකින් නැවත වතාවක් ලංකාවට හඳුන්වා දුන්නා. අපි ස්තුතිවන්ත වෙනවා රජයටත් මේ අවස්ථාවේදී මේ අවස්ථාවක් කරලා දුන්නාට මේ ත්‍රිරෝද රථය නැවතත් හඳුන්වා දීමට. බජාජ් ත්‍රිරෝද රථය කියන්නේ ලංකාවට අලුත් දෙයක් නෙවෙයි. මම හිතනවා මේ වෙනකොට අපි ලක්ෂ 9කටත් වඩා වාහන සංඛ්‍යාවක් ලංකාවේ උඩ දාවෙන වෙනවා. මේ වාහනේ අපි සියලුම දුප්පත් ජනතාව වෙනුවෙන් පෝෂණය කරපු වාහනයක්. ඒ කියන්නේ හේතුව තමයි මේ වාහනය ඇත්ත වශයෙන්ම ආයෝජනයක්. අපි වාහනය ලබා දුන්න දවසේ ඉඳලා මම හිතනවා පරිභෝගිකට යම්කිසි ඉපයීමක් කරන්න පුළුවන්. මම හිතනවා වෙන ඕන වාහනයක් ගත්තොත් ඒක අද ලංකාවේ අමාරු තත්ත්වයක තියෙන්නේ. නමුත් මේ ත්‍රිරෝද රථය මම හිතනවා පෙට්‍රල් අතින්ද ඒ වගේම කිලෝමීටරයක් දුවන ගාන අතින්ද ඊටාම පෙට්‍රල් අතින් ඊටාම සුපිරිවත් ඒ වගේම වියදම අතින් ඊටාම අඩු ගානක පවතිනවා. මම හිතනවා මේ අද හඳුන්වා දුන් ත්‍රිරෝද රථය මම හිතනවා ලංකාවේ ජනතාවට මහත් සේවයක් කරයි කියලා. එමෙන්ම මෙම ත්‍රිරෝද රථය ගත්තොත් එහෙම මම හිතනවා මූල්‍ය ආයතනවල විශේෂ අවධානයට ලක් වෙලා තියෙනවා. මේ ආයතන ගොඩක් වෙලාවට මූල්‍ය ලබා දුන්නාම මම හිතනවා මේ ආයෝජනයක් නිසා පාරිභෝගිකයන් ඉපීමක් කරන නිසා ඒ තුලින් එය ඔවුන්ගේ වාරික පවා ගෙවීමට හැකි වෙනවා. ඇත්තම කියනවා නම් ත්‍රිරෝද රථ ඉස්සල්ලා ත්‍රිරෝද රථ ගත්තොත් එහෙම මම හිතනවා ඒකත් එක බලනකොට ධාරිතාවය වැඩි වෙලා තියෙනවා. EFI එන්ජින් එකක් හයි කරලා තියෙනවා. ඒ සියලුම දේ අන්තිමේදී ක්‍රියාත්මක වෙන්නේ වැඩි මයිලේජ් එකක් වැඩි ප්‍රතිලාභයක් පාරිභෝගිකයන්ට ලබා දෙන්න.